මිස්ටර් හිලාල් ඕකේ මේ දැන් පටන් ගන්න පුළුවන්. මෙතන ඒගොල්ලන්ගේ ස්ටාෆ් ඉන්නවා. Morning, Sandhya. good morning. මේක අබාන්ස් ෆයිනෑන්ස් එකේ මිස්ටර් චලිත් තමයි මේ අපිට මේ අවස්ථාව ලබා දුන්නේ. මිස්ටර් Okay, චලිත්. fine. Mr. Chalit. Hi, Mr. Chalit. Mr. Chalit ඉන්නවනේ Sandhya. ඉන්න. Hi, Mr. Chalit. කොහමද? Hi. Yes. Thank you very much for your opportunity. සංතාවේ ඉන්නවද කට්ටිය නැත්නම් කොහමද අපි කරමුද? ඔව් කරමු. දැන් කට්ටිය ඉන්නවා. ඉන්නවනේ. හරි. ඒකට තව අර ඔන්ලයින් ජොයින් වෙන කට්ටියත් ඒගොල්ලන් ජොයින් වෙනවද? කොහමද? තමයි මෙසේජ් එකක් දාන්න මිස්ටර් හිලාල්. හරි. එතකන් ඉන්න ඕනද මම කරන්න නැත්නම් ස්ටාර්ට් කරමුද? මොකද කරන්නේ? මම තමයි කියන්නේ. ස්ටාර්ට් කරන්න මිස්ටර් හිලාල්. Fine. So good morning හැමෝටම. මම හිතන්නේ මාව ඇහෙනවා ඇති හැමෝටම. එහෙම නේද? ඔව් ඇහෙනවා එහෙම. හරි. ස්ක්‍රීන් එකත් පේනවද සන්ධ්‍යා කොහමද? ඔව් පේනවා. පැහැදිලි. හරි. Okay. Thank you very much. I think හැමෝටම good morning කියලා මම again start කරනවා මගේ මේ චුටි වෙලාව. මොකද මේ පැය භාගයක් කියලා කියන්නේ ඇත්තටම ඕගොල්ලන්ගේ ජීවිතයට මොකක් හරි දෙයක් එකතු කිරීමේ පිණිස තමයි මම දැන් සන්ධ්‍යා මේ අවස්ථාවේදී එකතු වෙලා තියෙන්නේ ස්ලිම් ආයතනයත් එක්ක. ඉතින් මේ ඔබතුමන්ලා වඩාත් උදරමික පොඩ්ඩක් අහගන්න. මොකද මේ පැය භාගයේ මම කියලා දෙන්න හදන්නේ ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකක් තුලින් කොහොමද ඔයගොල්ලන්ගේ career life එකට මේක වැදගත් වෙන්නේ කොහොමද කියන එක තමයි මම මෙතනදී කියලා දෙන්න හදන්නේ. ඉතින් මම හිතනවා මම මේකට සවන් දෙයි කියලා ඉවර වෙලා. ඉතින් මම ඇත්තටම කියන්න කැමතියි මගේ නම හිලාල්. මම නියෝජනය වෙන ආයතනය තමයි ශ්‍රී ලංකා ජාතික අලෙවිකරණ ආයතනය. ඒ කියන්නේ ස්ලිම්. ස්ලිම් ගැන මීට කලින් ආලා තියෙන කට්ටිය ඉන්නව නේද? ඉන්නව නේද කට්ටිය? some echo voice එකක් එනවා. ස්ලිම් එක ගැන ආලා තියෙන කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න පුළුවන්ද මට? Yeah, that's good. Okay. Okay, good. හරි. ස්ලිම් එක ගැන මම තවත් විස්තර කරන්න ගියොත් එහෙම ඇත්තටම අපි ජාතික ආයතනය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය දැනට අවුරුදු 55ක ඉතිහාසයක් තියෙන ආයතනයක්.
ඉතින් ඔයගොල්ලෝ ආලා තියෙන ඇති ස්ලිම් එකේ ඉවෙන්ට්ස් ගැනයි මෙම්බර්ෂිප්ස් අතර මම ස්ලිම් එක ගැන කතා කරන්න ආවේ නැහැ. මොකද ඒව කතා කරන්න ගියොත් එම ගොඩාක් වෙලා යන හින්දා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න කැමති මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ ඔයගොල්ලන්ට මේ වෘත්තිකයෙක් වෙන්න. දැනටත් ඔයගොල්ලෝ වෘත්තිකයෝ. හැබැයි වෘත්තිකයෙක් වෙන්න නම් සර්ව සම්පූර්ණ වෘත්තිකයෙක් වෙන්න නම් ඉක්වේෂන් එකක් තියෙනවා. ඒ ඉක්වේෂන් එක අපි කොහොමද අපි I mean කොහොමද අපි ඒක සම්පූර්ණ කරන්නේ කියන එක තමයි මට ඔයගලන්ට කියන්න උවමනාව තියෙන්නේ. අපරාකින් සමා වෙන්න ඕනේ. දැන් ස්ක්‍රීන් එක පේනව නේද මටම? ඔව් පේනවා. හරි සමා හරි. එතකොට අපි මේ දැන් ස්ලයිඩ්ස් මාරනවා නේද සන්ධ්‍යා? දැන් කොහොමද ෆස්ට් එකේ ඉන්නේ නේ? දැන් අර why professional development matters කියන එක පේනවද? නැහැ. නැහැ කාවේ නැහැ. හරි. දැන් හරිනේ. හරි. අපි හැමෝම වෘත්තිකයෙක් වෙන්න ඕනනේ. දැන් මේ වෘත්තිකයෙක් කියලා කිව්වම ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් කිව්වම දැන් අර අපි කියනවනේ අර නම් මාර ප්‍රොෆෙෂනල් මෙයා ප්‍රොෆෙෂනල් කියලා ඉවරලා. ඇත්තට මේ ප්‍රොෆෙෂනල් එකේ තේරුම මොකද්ද? අපි අඳින පළදින විදිහට මේ ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙන්නේ. නෑ නේද? මොකද අපි අඳින පළදින කිව්වොත් එහෙම ඉතින් ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් වෙන්නේ නෑ. අපිට අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් වෙන්න නම් අපිට ඉක්වේෂන් එකක් තියෙනවා කරන්න. ඒ ඉක්වේෂන් එක තමයි ඕන දැන් මේ ස්ලයිඩ් එක පේනව නේද? ඔව් පේනවා. AQ + PQ + එක පේනව නේද? නැහැ සමහරුන් නැහැ. හරි. දැන් හරිද? ඔව් හරි. හරි. එතකොට ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේවා තමයි අපි සම්පූර්ණ කළ යුතු ගුණාංග. ඒ කියන්නේ එක පැත්තක් ප්‍රොෆෙෂනල් පැත්ත තියෙනවා නම් අපි අනිත් පැත්තෙන් සම්පූර්ණ කළ යුතු තමයි මෙන්න මේ කියන ඉක්වේෂන් එකේ ගුණාංග ටික. AQ වලින් අපි අදහස් කරන්නේ මොකද්ද? ඇකඩමික් කියන එක. එතකොට PQ වලින් අපි අදහස් කරන්නේ ප්‍රොෆෙෂනල් කියන එක. EXP වලින් අපි කියන්නේ experience. ඒ වගේම attitude එකත් අපේ positively තිබ්බොත් විතරම තමයි professional person කෙනෙක් වෙන්නේ. ඒතකොට academic කියලා කියන්නේ මොකද්ද? academic කියලා කියන්නේ මොකද්ද? දැනට ඔයාලා කරලා තියෙන O levels, A levels, ඒ වගේම university degrees එහෙම complete කරලා තියෙනවා නම් ඒ ඔක්කොම අයත් වෙන්නේ academic පැත්තට. academic qualification පැත්තට තමයි අයත් වෙන්නේ. මොකද සමහර කට්ටිය හිතන් ඉන්නවා මම O level කරා මම A level කරා මෙතනින් එයාට මම මේ රස්සාවක් කරලා ඉවරලා මම මේ වෘත්තිය පැත්තට යනවා එහෙමයි කියලා බලලා. හැබැයි එහෙම නෙමෙයි. අපේ පැත්තේ අපි තව ටිකක් දියුණු කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් කන්නංගර මාත්‍රපින් සිද්ධ වෙන්න O level A levels අපි කරලා තියෙනවා නිදාස් අධ්‍යාපනය අපි ලබලා තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි එකෙත් අපි ඩිග්‍රී එකකුත් අරන් තියෙනවා. අරන් තියෙන කට්ටියත් ඇති නැති කට්ටියත් ඇති. ඒ ගැන බොරි වෙන්න එපා. ඒ මොන දේ තිබුණත් ඒ ඔක්කොම අයිති වෙන්නේ academic qualification පැත්තට. ඒතර අපි ඊළඟට මොකද අවශ්‍ය වෙන්නේ අපේ PQ. PQ කියලා කියන්නේ සන්ධ්‍යා ස්ලයිඩ්ස් මාරු වෙනව නේද?
නෑ තාම අනිත් එකට ගියා. ඒ කියන්නේ දැන් මේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද PQ කියලා පේන්නේ නැද්ද? ඒක පේනවා. පේනවනේ. හරි හරි ඒක තමයි මම කියන්නේ. දැන් ප්‍රොෆෙෂනල් පැත්තේ අපි හදන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ එක එක සෙක්ටර්ස් වලට දැන් අපි මෙතන දැන් හුඟක් කට්ටිය ජොබ් එකක් කරනවා. ඒ වගේම තමන්ගේ පර්සනල් බිස්නස් එකකුත් කරන කට්ටිය ඉන්නවා. ඔන්ටර්ප්‍රනර් කියලා අපි කියලා කියන්නේ. එතකොට ව්‍යවසායකයෙකුයි මාකටර් කියන කෙනෙකුයි දෙන්නම එකයි. මොකද ඒකට හේතුවත් මම ඔයගලන්ට මේ පැහැදිලි කරලා කියන්න. ව්‍යවසායකයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම එයාටත් තිබිය යුතු ගුණාංගටයක් තියෙනවා. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් පැත්තේ එයාත් හදාගන්න දේවල් ටිකක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මාකටිං පැත්තෙන් කවුද ඉන්නේ? ශ්‍රී ලංකා ජාතික අලෙවිකරණ ආයතනය. ඒ වගේම එයාට accounting knowledge එකක් අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය වෙනවා කවුද? AAD, CIMA, CIM, CA මේ වගේ programs උත් අවශ්‍යයි. ඒ වගේම HR පැත්ත. එයාට team එකක් ගොඩනගෙන්න ඕන. දැන් ඔයාලටත් ඉස්සර team leader executive level එක යනකොට team එකක් හම්බුනාන් පස්සේ ඔයාලගේ යටතට team එකක් ගන්නවා. ඒතර team එකක් ගත්තම තමන් කොහොමද හරියට recruit කරන්නේ? CIPM මේකට අවශ්‍ය වෙනවා HR knowledge එක. අන්න HR knowledge එකේ බෙස්ම තැන ගන්නවා නම් CIPM. ඒ වගේම ස්ලිට් IT knowledge එකක් ගන්නවා නම් ඔයගලන්ට ගන්න ඕන තැන තමයි ස්ලිට් ආයතනය. ඒතර මම represent කරන්නේ ස්ලිම් ආයතනය. ඒකයි තමයි ඔතන highlight කරලා තියෙන්නේ ස්ලිම් එකේ. ඒතකොට අපි හැම දෙයකටම හැම වෘත්තිකයකටම හෝ හැම ව්‍යවසායකයෙකුට අවශ්‍ය කරන සාධක ටික තමයි මෙන්න මේ ආයතන වලින් ඔයගලන්ට ලබා ගත යුතු qualifications තියෙන්නේ. ඒතර මීටත් අමතරව අපි experience එක අවම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන 10000 hours. ඒ කියලා කියන්නේ අඩුම ගානේ අපිට අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ අපි වෘත්තිකයෙක් විදිහට යන්න නම්. මොකද අපිට දැන් O level කරලා තියෙනවා. ඒ වගේම එක්ස්පීරියන්සස් තියෙනවා. අපි මේ එක්ස්පීරියන්ස් විතරක් තියාගෙන ඉස්සරහට අපේ ලයිෆ් එකට යන්න කියලා කිව්වොත් අපිට යන්න අමාරුයි. මොකද ඒකට හේතුව තමයි දැන් තාක්ෂණයේ දියුණුවයි. ඔයාලට මම තාක්ෂණය ගැන කියන අවස්ථාවක් නැහැ. දැන් AI කියන තාක්ෂණය ඇත්තටම ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. තමන් අප්ග්‍රේඩ් කරේ නැත්නම් ඉස්සරහට යන්නට තියෙන chances ඒ කියන්නේ යන්න තියෙන අවස්ථාවන් ඉතාමත් පටුයි. මොකද අපි ඉස්සරිතන් ඉන්න අපේ එක්ස්පීරියන්ස් වලින් අපිට කවදාද දවසක මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් යන්න පුළුවන් උපරිම කෝපරේට් යන එහෙම බෑ. මොකද දැන් තියෙන තාක්ෂණයත් එක්ක අද ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ළමයා ඇඩ්වාන්ස්ඩ්. ඒතකොට ඒ ළමයා knowledge එකකින් තමයි එළියට බහින්නේ මාකට් එකට. ඒතකොට මාකට් එකට බහිනකොට එයාට අවශ්‍ය වෙන්නේ මේ එක්ස්පීරියන්ස් කියන අවුරුදු 2 හෝ අවුරුදු 5 කියන එක්ස්පීරියන්ස් විතරයි. ඒතකොට අවුරුදු ඉතාමත් කෙටි අවුරුදු කාලයකින් එයා ඒ තමන්ගේ තැන් වලට යනවා. මොකද ඒ ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක ක්වොලිෆිකේෂන්ස් ගන්නවා, ඇකඩමික් එක ඕල්රෙඩි තියෙනවා. ඒකයි මම ඔයාලට කියන්නේ. එතකොට තමන්ගේ ලෙවල් එක දැන් කොතනද තමන් ඉන්නේ කියන එක බලා ගන්න. තමන් දැන් ඇකඩමික් පැත්ත ඉවරයි, එක්ස්පීරියන්ස් පැත්තත් ඔයගලන්ට ඇති. මෙතන අවුරුදු 2 වැඩ කරන කට්ටිය ඇති, 5 වැඩ කරන කට්ටිය ඇති, 10 වැඩ කරන කට්ටිය ඇති. එතකොට තමන් හිතාගන්න තමන්ගේ ඉස්සරහා මොකද දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්ක මේ ගෝලීකරණ එකත් එක්ක ලංකාවේ ජොබ්ස් කියන එක ඉතාමත් ක්වෙස්චන් මාක් එකක් තමයි තියෙන්නේ. මොකද අපිට හෙට මොකක් වෙයිද කියන එක අපිට හිතා ගන්න බෑ. මේ තියෙන නවීන ටෙක්නොලොජි එකත් එක්ක. ඒක තමයි ඔයගලන්ට කියන්නේ තමන්ගේ අප්ග්‍රේඩ් කරගන්න ක්වොලිෆිකේෂන්ස් වලින් ඉස්සරහට මොන ප්‍රශ්නේ ආවත් තමන් බය වෙන්න දෙයක් නැහැ. තමන් ඔල්රෙඩි බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. ඒකට තමයි මේ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න කියලා කියන්නේ. ඒතර එක්ස්පීරියන්ස් එකත් අඩුම ගානේ අවුරුදු දෙකක් අනිවාර්යයෙන්ම තිය යුතුයි. මෙතන ජූනියර් කෙනෙක් ඉන්නවා නම් එයා හිතයි මම අලුතින් තාම ආවේ මට ඕනේ නැහැ ඕව මුකුත්ම මම පස්සේ කරගන්නම් කියලා කිව්වොත් එහෙම මොකද එයාගේ එක්ස්පීරියන්ස් එක එයාගේ වැඩි කරගන්න නම් ක්වොලිෆිකේෂන් එකත් එයා හදා ගන්න ඕන. අපි මතක තියාගන්න ප්‍රධානම කාරණාවක් තමයි මේ සියල්ලම තිබ්බත් වැඩක් නැහැ. අපේ ප්‍රධානම තියෙන ඕන එකක් තමයි ඇටිටියුඩ් එක අපේ. මොකද මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් කියන එක අපිට වෙනස් කරන්න බෑ. සමහර දැන් ඔය වගේ දෙයක් කිව්වම දෙයක් සමහර කට්ටිය අහන් ඉඳි සමහර කට්ටිය අහන් ඉන්නේ නැතුව ඉඳි. ඒක තම තමන්ගේ ඇටිටියුඩ් එක තමයි මෙතනදී පේන්නේ. මොකද ඔයගොල්ලන් ගාවට කස්ටමර්ස්ලා එනවා. ඒතර ඔයගොල්ලන්ගේ කස්ටමර්ට ඔයගොල්ලන් හරියට ට්‍රීට් කරේ නැත්නම් ඔයගොල්ලන් ඇටිටියුඩ් එක පෙන්නලා හිටියොත් එහෙම එතනදී ඔයගොල්ලන්ගේ ඩැමේජ් වෙන්නේ ඔයගොල්ලන්ව විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ කම්පැනි එකේ බ්‍රෑන්ඩ් එකක් තමයි ඩැමේජ් වෙන්නේ. මම එකයි කිව්වේ ප්‍රොෆෙෂනල් කියන එක ඔයගොල්ලන්ට අදාළ වගේම ඔයගොල්ලන්ගේ කම්පැනිටත් අදාළයි. ඔයගොල්ලන් ඉන්න වැඩ කරන ආයතනයටත් අදාළයි. තමන්ගේ සිංගල් ඇටිටියුඩ් පර්සන් කෙනෙක් හම්බුනොත් එහෙම මුළු කම්පැනි එකේම බ්‍රෑන්ඩ් ඉමේජ් එක ලොස් වෙනවා. ඒ හින්දා තමයි
ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් වෙන්න නම් ප්‍රොෆෙෂනල් ආයතනයක් වෙන්න නම් මේ සියල්ලම සපුරාලිය යුතුයි. මොකද අපිට මේ එකක් කරින් මග හැරුණොත් එහෙම දැන් ඇකඩමික් පැත්ත ඇකඩමික් පැත්ත තාම තියෙනවනේ අපිට දැන් ප්‍රොෆෙෂනල් පැත්ත මිස් කරලා එක්ස්පීරියන්ස් හදාගෙන ඇටිටියුඩ් හදාගෙන වැඩකුත් නැහැ. ඇටිටියුඩ් හොඳ වෙලා ප්‍රොෆෙෂනල් හොඳ වෙලා අපිට එක්ස්පීරියන්ස් නැතුව මොකද සමහර ළමයි එහෙමනේ අපිට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා අපි ඇටිටියුඩ් එක හොඳයි අපිට ගිය ගමන්ම දෙන්න කියලා කියනවා අසිස්ටන්ට් මැනේජර් පෝස්ට් එකක්. එහෙම දෙන්න පුළුවන්ද බෑ. එක්ස්පීරියන්ස් එක දන්නේ නැහැ. කස්ටමර් කෙනෙක්ගේ කතා කරන්න දන්නේ නැහැ. මම ඒකයි මේ සියල්ලම එකතුනොත් විතරම තමයි අපි ප්‍රොෆෙෂනල් පර්සන් කෙනෙක් වෙන්නේ. ක්ලියර්ද ඔයගලන්ට ඒක? ක්ලියර්ද ඒක ඔයගලන්ට? yes okay thank you. එතකොට මට මේ කියන්න සන්ධ්‍යා මේ ඉන්නේ කොහෙද අපිට මේ මොකද ආයතනය මේ ආයතනය? Abans Finance. Abans Finance නේ? ඔව්. හරි. එතකොට හරි මම මේගොල්ලන්ගෙන් අහන්න කැමති ඇත්තටම ක්වෙස්චන් එකක් මම විනාඩි දෙකක් දෙන්න. මට ඔයගොල්ලෝ කියන්න ඔයගොල්ලන්ගේ අයිඩියාස් දැන් ඔයගොල්ලන් මාකටිං ඉන්ඩස්ට්‍රි එකේ දැන් ගොඩ කාලයක් වැඩ කරනවා. මට කියන්න ඔයගොල්ලන් මාකටිං කියලා කියන්නේ මොකද්ද? මේ මාකටිං කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? දෙතුන් දිනකින් පොඩ්ඩක් ආන්සර් එකක්. මට මොකද ඒක අනුව ඔයගොල්ලන්ට ඊළඟට කියන්න පුළුවන් ඇත්තටම මොකද්ද මේ මාකටිං කියලා කියන්නේ කියලා. මොකද ඔයගොල්ලෝ ඇත්තටම එක්ස්පර්ට්ස්ලා මට කියන්න චුට්ටක් ඔයගොල්ලන්ගේ අයිඩියා එක. ඕකෝ. ඒක ඕක කරන්න මීටින් ගන්න. ඒක සම්දේන. අර ඕක කරලා තියෙන්නේ. මට ජස්ට් අයිඩියා එකක් කියන්න කවුරු හරි අයිඩියා එකක් දෙන්නේ තුන් දෙනෙක්ගෙන් පොඩ්ඩක් මේ මාකටිං කියන්නේ මොකක්ද දැන්ටමත් ඔයගොල්ලන් කරන එක තමයි මම මේ ආන්නේ තියරිටිකල් පැත්ත. මොකද ඔයගොල්ලන් ප්‍රැක්ටිකල්ස් වලින් උගාක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. කෝපරේට් ක්ලයන්ට්ලත් එක්ක ගොඩාක් ඉස්සරහා ඉන්නවා. ඒතර මට කියන්න ජස්ට් මොකද්ද මේ මාකටිං කියලා කියන්නේ ඔයගොල්ලන් මීන් කරන්නේ මොන වගේ දෙයක්ද කියන එක. එහෙනවද? ඔව් I know yes. කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේ ඉඳලා පාරිභෝගිකයගේ අතට පත්වීම දක්වා සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය සහ ක්‍රියාවලිය. ඔව්. හොඳයි. හොඳයි මාත්‍ය. මාත්‍ය නම? දර්ශන. දර්ශන. thank you දර්ශන වගේ ආන්සර් එකට මේ වගේ වෙනත් මොකක් කරේ ආන්සර් එකක් තියනවද? වෙන ආන්සර් එකක්. මේකින් ඔයගොල්ලන්ගේ මම මේ මම සර් කෙනෙක්වත් ඔයගොල්ලන් ස්ටුඩන්ට් කෙනෙක්වත් කියලා හිතන්න එපා. හරිද? මේ මේකින් අපිට දැනගන්න ඇත්තම ඕමනාව තියෙන්නේ ඕගොල්ලෝ දැනට හිතන් ඉන්නේ මාකටිං කොහමද? ඒක ඕගොල්ලන්ගේ කරියර් එකට මේ මාකටිං කියන එක වැදගත් වෙනවද කියන එක තමයි මට දැනගන්න ඕනේ. yes මට කියන්න. good morning. මාකටිං කියලා කියන්නේ retaining customer. ඒ කියන්නේ customer satisfy කරන්නයි ආයතනය සමග තියාගන්න. sustainability. right නේ? ඒ වගේ වචනේ sustainability. right okay. any other answers? තවුනාරි ආන්සර් එකක් තියෙනවද අපිට? තවත් මොකක් හරි ආන්සර් එකක් තියෙනවද? තව මොකුත් ආන්සර් එකක් නැහැ නේද? එහෙනම් හරි මම කන්ටිනියු කරන්න මගේ ඉතුරු ප්‍රසන්ටේෂන් එකත්. ඇත්තටම මාකටිං කියලා කියන්නේ ඔයගොල්ලන් කිව්වා වගේ ඒ ඩෙෆිනිෂන්ස් තියෙන හැම එකම හරි. හැබැයි ඊටත් එහා ගිය ඩෙෆිනිෂන් එකක්. ඒ කියන්නේ අපි දැන් මාකටිං ගැන කියන්න ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට පොතක් හරි ලියන්න පුළුවන්. හැබැයි මම මේ කියන්න හදන්නේ මේ පොතෙන් මම ඔයගලන්ට ගත්ත short and sweet. ඒ කියන්නේ සරලම ආන්සර් එකක් තමයි මෙතනදී තියෙන්නේ. මොකද අපි මුලින්ම දැන් කස්ටමර් කෙනෙක් මේ ස්ලයිඩ් එක පේනවද ඔයගලන්ට? මේ ස්ලයිඩ් එක පේනව නේද? ඔව්. හරි. ඕකේ. මෙතනදී තියෙනවා මම සමහර වචන highlight කරලා තියෙනවා. Identifying and understanding the needs. අපි ඕනම තැනක පාරිභෝගික අවශ්‍යතා හා ඕමනාව තමයි මුලින්ම අපි අඳුර ගන්න ඕනේ. සහ
තේරුම් ගන්න ඕනේ needs and wants. දැන් අපි කියනවනේ දැන් මේ දැන් මාකටිං ගොම ගත්තම සමහර කට්ටිය කියනවා අර මේ එළියට ගිහිල්ලා විකුණන දෙයක් මේ මාකටිං කියලා කියන්නේ. මාකටිං කියලා කියන්නේ ඒක නෙමෙයි guys. මොකද අපි අපේ needs and wants customer ගේ අවශ්‍යතා උමනා කියන ඒවල් වෙනස්. මොකද අවශ්‍යතාවය ගත්තම අපි දැන් ආහාර කියන අවශ්‍යතාවය ගත්තම උමනාවල් වෙනස්නේ. ඒකට මේ පීසා ගන්න පුළුවන්, එක්කෙනෙක්ට බත් කන්න පුළුවන්, එක්කෙනෙක්ට රයිසන් කර ගන්න. ඒ තමන්ගේ උමනාවල් වෙනස්. දැන් ඒ වගේම තමයි. දැන් මේ ඕගොල්ලන් ඉන්න ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එක ගත්තම හරිද? අවශ්‍යතාවය එකයි. මොකද හැමතැනම කරනවනේ මේ දේවල්. මොකද ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මං හිතන්නේ ඕගොල්ලෝ කරනවා FDs කරනවා. එහෙම නේද? ෆික්ස්ඩ් ඩිපොසිට්ස් කරනවා. ඒ වගේම ලීසින් ෆැසිලිටිස් තියෙනවා. එතකොට loans තියෙනවා. අම හරි නේද මං කියනවා? savings තියෙනවා. හරි නේද? ඒව තියෙනව නේද ඔයගොල්ලන්ගේ? එතකොට මේ දේම තමයි අනිත් හැම ෆයිනෑන්ස් ආයතනයක්ම තියෙන්නේ. එතකොට කස්ටමර් කෙනෙක් ඇයි මේ අබාන්ස් ෆයිනෑන්ස් කියන එක විතරක් තෝරගත යුත්තේ? ඇයි මේක විතරක් තෝරගන්න ඕනේ කියන එක තමයි question mark එකට තියෙන්නේ. මොකද ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලන්ගේ කස්ටමර්ස්ලාගේ needs and wants මොනවද තියෙන්නේ. හරිද? දැන් මං කිව්වනේ කලින්ම ට්‍රෙන්ඩ් එක වෙනස්. මිනිසුන්ගේ wants කියන එක නිතර වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ දේවල් වලට අදාළව දේවල් අපි දුන්නේ නැත්නම් මාකට් එකට මිනිස්සු අපිත් එක්ක රැඳෙන්නේ නැහැ. දැන් මෙතන ආන්සර්ස් මට දෙයක් හඳුනා කස්ටමර්ගේ අවශ්‍යතාවම් දීලා ඉවරලා ඒගොල්ලන්ව රිටේන් කරලා තියාගන්න. හැබැයි රිටේන් කරන එක දැන් ඊසි නැහැ. ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි අපිට ඒක දැන්. මොකද මම අර කිව්වා වගේ bonds කියන එක ඩිෆරන්ෂিয়েට් වෙනවා. දැන් ඕගොල්ලෝ අනිත් ෆයිනෑන්ස් කම්පැනිස් වලට වඩා යමක් වෙනස් වෙන්නේ ඇයි කියන එක තමයි මෙතනදී පෙන්වන්න ඕනේ. මේක තමයි මම ඔයාලට කියලා තියෙන්නේ. Identifying and understanding the needs and wants of a customer and fulfilling them for a profit. අපි profit එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අපි business එකක් කරාම අපි මොනවාරි loan එකක් දීලා හරි savings එකක් පටන් අරන් හරි නැත්නම් leasing facilities හරි ඒක 4 wheeler 2 wheeler bike කියලා කියයි 3 wheeler හරි whatever the things මොන දේ දැම්මත් අපි profit එකක් ගන්නවානේ. ඒ profit එක විතරක් අරගෙන වැඩක් නැහැ. අපි මොකද ඒගොල්ලන්ට value එකයි පෙන්වන්න ඕනේ. අපි අපේ product එක අපි ගාව මෙන්න මේ product එකක් තියෙනවා මේක ඇවිල්ලා දාගන්න. එහෙම කිව්වට වැඩක් නැහැ. අපි always එයාලට කියන්න ඕනේ මෙන්න මේ වගේ දෙයකට ඔයාලා දැම්මොත් මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ value එකයි අපි පෙන්වන්න ඕනේ. අපි අපේ ආයතනයේ තියෙන value එක පෙන්වන්න ඕනේ. අපි මෙච්චර අවුරුදු ගාණක් 20ක් 25ක් විතර දැන් මාකට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. ඒතර මෙච්චර කාලයක් අපි මේවා කරලා තියෙනවා. මේව කරලා තමයි අපි තියෙන්නේ. ඒතර මේ product එකේ value එක මෙන්න මේක. මෙන්න මේ වගේ දෙයක්. මොකද මිනිස්සු සල්ලි දෙයක් වේදම් කරනවා නම් දෙයක් බලාපොරොත්තු වෙන දෙයක් වේදම් කරනවා නම් expectation එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට අපි ඒකට value එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඒක තමයි අතන තියෙන creative value for them. ඒගොල්ලන්ව මෙතන අපි value කරලා පෙන්වන්න වෙනවා. එතකොට තමයි customer කියන පුද්ගලයා අපිත් එක්ක retain වෙන්නේ. හරිද? නැතු කවදාකවත් එයාට market එක full open. අදන් මෙතන නැත්තම් තව තැනක නැත්තම් තව තැනක. ඉතින් අපි ඒ customer අපි තියාගන්න අපි මෙව කරනවා නම් අපි හැම පැත්තෙම ඒ value කියන සේවාව අපි දෙන්න ඕන. ඒකට තමයි මම ඔයාලට කිව්වේ ඒක එයාලගේ wants මුලින්ම identify කරගන්න ඕන. ඒ want එකක් නැත්තම් ඒක එයාලගේ ඔළුවට අපි ඒක දාන්නේ කොහොමද? අපේ product එක එයාලගේ ඔළුවට දාන්නේ කොහොමද? අපේ සන්නාමය, අපේ brand එක එයාලගේ ඔළුවට position කරන්නේ කොහොමද? ඒක තමයි මෙතනදී marketing කියලා කියන්නේ. මොකද ඒක විතරක් නෙමෙයි අන්තිමට ඒ value එක දාලා ඉවරලා අපි long term relationship එකක් අනිවාර්යයෙන්ම එයාලත් එක්ක තියාගන්න ඕනේ. දැන් මේ ඔයාලා මේ කරන දේ තමයි මට කිව්වේ ඒක තමයි theoretical පැත්තෙන් එකතු වෙලා මෙතන තියෙන මේක ලොකු සංකල්පයක් මම අත්‍තරම කියන ගත්තොත් එහෙම සාමාන්‍ය පැය දෙක තුනක විතර මම මේක examples උත් එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට ඕගොල්ලන්ට මට කියන්න තියෙන එකම දේ as a marketer as a sales person මෙතන දෙකක් marketing and sales කියලා කියන්නේ දෙකක්. අවර කිව්වොත් එහෙම customer කෙනෙක්ට මේක deliver කරන එක කියලා ඒක කරන්නේ sales. හැබැයි marketer කෙනෙක් කරන්න තියෙන්නේ sales කරන කෙනාට marketing knowledge එක අවශ්‍යයි. මොකද ඒකට හේතුව එයා තමයි customer කියලා හම්බෙන්නේ. ඒතර customer ගේ අවශ්‍යතාව වුමනාව අඳුරගන්නේ එයා sales person. ඒතර ඒකට අනුව සාමාන්‍යගේ market එකේ මොකද්ද තියෙන trend එක අඳුරගෙන තමයි ඒකට පිළිලම තමයි හොයා ගන්න ඕන. ඒකට තමයි creating value කියලා කියන්නේ.
මෙහෙම දෙයක් එකතුවක් තමයි මාකටිං කියලා ඉවල්ල මේකෙන් මීන් කරන්නේ. ඒතර මේකට තවත් එයාගේ ඩෙෆිනිෂන්ස් ගොඩක් තියෙනවා. මොකද සාමාන්‍ය මම අර කිව්වාගේ පොතක්ම ලියන්න පුළුවන්. හැබැයි මේකේ බේසික්ස් අයිඩියා එක තියෙනවා මාකටිං කියලා කියන්නේ මේක. මොකද something creativity. ඕගොල්ලන්ගේ ඔළුවෙන් දෙයක් අලුතින් හිතලා ඕගොල්ලන් එක ෆ්‍රේම් එකක ඉන්නවා නම් ඒ ෆ්‍රේම් එකකින් එයාට ගිහිල්ලා දෙයක් හිතලා කරන්න පුළුවන් නම් අන්න එතන තමයි මාකටිං කියලා තියෙන්නේ. මොකද අපි දැන් ඕගොල්ලෝ හැමදාම එකම ප්‍රොඩක්ට් එක විකුණනවා සෙල් කරනවා ওই දේ තමයි. බට් ඕගොල්ලන් තමයි කම්පැනිට උදව් කරන්න ඕනේ. මොකද කම්පැනි ඕගොල්ලන්ගේ එක්ස්පෙක්ට් කරනවා අවුරුද්ද ගානේ 20% growth එකක් 15% growth එකක්. ඒතර අපි හැමදාම මේ ප්‍රොඩක්ට් එක තියලා වෙලා අපි මේක සේල්ස් කරනවද? එහෙම නැත්නම් අලුත් ප්‍රොඩක්ට් එකක් මිනිසුන්ගේ ට්‍රෙන්ඩ් එක හොයාගෙන ඒ ට්‍රෙන්ඩ් එකට අදාළව දෙයක් හොයාගෙන කරනවද? දැන් මම එක්සැම්පල් එකකට ඕගොල්ලන් සාමාන්‍යයෙන් SMEs වලට ලෝන්ස් දෙනවද? මට කවුරුහරි ආන්සර් එකක් දෙන්න SMEs ලට මොකක් හරි ලෝන් එකක් දෙනවද? small and medium entrepreneurs ලට මොනාරි යෝගේ වෙනම ස්කීම් එකක් තියෙනවද ඔයගොල්ලන්ගේ නේ? personal loans ඇති මම මේ ආන්නේ ඒගොල්ලන්ව ස්පෙસિෆයි කරලා ටාගට් කරලා මොකක් හරි කරනවද ඔයගොල්ලෝ? නෑ දැනට එහෙම මුකුත් කරන්නේ දැනට එහෙම කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන් මම දන්නේ දැනට මාකට් එකේ ඔයගොල්ලන් කම්පිටිෂන් සාමාන්‍යයෙන් අඳුරගෙන තියෙනවා නම් සියපත ෆයිනෑන්ස් එකේ ෆැක්ටරින් කියලා ඉවරලා මේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. දැකලා තියෙනවද ඒක? දන්නවද ඔයගොල්ලෝ ඒක? ෆැක්ටරින් කියන එකේ SMEs ලා තමයි ඒගොල්ලෝ එකට ටාගට් කරන්නේ. SMEs ලා ටාගට් කරලා ඉතාමත් සුළු මේ ප්‍රාග්ධනයක් යටතේ ඔයගොල්ලන්ට පටන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලෝන් ස්කීම් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේව ලෝන් ස්කීම් මෙන්න මේව තමයි තියෙන්නේ කියලා ඉවරලා ඒගොල්ලන්ට ඒක බ්‍රීෆ් කරනවා. මොකද ඒගොල්ලන්ගේ ටාගට් මාකට් එක ඒගොල්ලන් අඳුරගෙන තියෙන්නේ මේ විදියට. මොකද අපි පර්සනල් ලෝන් ගත්තම හැමෝටම ගන්න පුළුවන් පේ ෂීට්ස් වෙන්නලා එන්නේ. මම දන්නේ මම වැරදි නම් මාව නිවැරදි කරන්න. හැබැයි මේගොල්ලෝ ඒ ෆැක්ටරින් කියලා ඉවරලා එකක් ඕපන් කරලා ඉවරලා SMEs කට්ටියව ටාගට් කරලා වෙන වෙනම. ඒතර ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ දේවල් ඉන්ට්‍රොඩියුස් කරන්න මාකට් එකට. මම ඒකයි කිව්වේ. මාකට් එකේ තියෙන අලුත් ට්‍රෙන්ඩ් එක මොකද්ද? ඒ ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න. ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ඕගොල්ලෝ සජෙස්ට් කරන්න ඕගොල්ලන්ගේ ටීම් මැනේජර්ස්ලාට, හෙඩ්ස්ලාට, CEOස්ලාට, ඕගොල්ලන්ගේ මැනේජ්මන්ට් එකට මාකට් එකේ තියෙන මේ වගේ දෙයක්. ඒතර අපිට මේගොල්ලන් හැමදාම අපි මෙන්න මේ දේ කරන් ගියොත් අපිට අපේ රෙවෙනියු එක මෙච්චරයි ගන්න පුළුවන්. හැබැයි මේ අවුරුද්දේ growth එක ගන්න අපි තව මොකක් කරේ අලුත් මාකට් එකට යන්න ඕන. ඒ අලුත් මාකට් එකට යන්න නම් අපි මොනවද මොනවගේ දේවල්ද කරන්න ඕනේ. මාකට් ඇනලයිස් කරලා බලන්න. රිසර්ච් එකක් කරලා බලන්න ඕනේ අපි. ඒතර ඒ රිසර්ච් එකක් කරන්නේ කොහොමද? ඒව දේවල් තමයි මේකේ ඔයගොල්ලන්ට තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ top 100 brands. පේනවද? පේනවා. හරි. මේ top 100 brands ම ශ්‍රී ලංකාවේ available. එකක් හැරෙන්න. මෙතන මේ number 10 වල තියෙන McDonald's හැරෙන්න. McDonald's එකේ අභාන්ස් එකේ සර්විස් එක හරි නැතිනම තමයි McDonald's ලංකාවෙන් ගිලිමයිද ඔයගොල්ලන්ට ඒක නම් එක්ස්ප්ලেইন කරන අවස්ථාවක් නැහැ. හැබැයි අනිත් හැම බ්‍රෑන්ඩ් එකක්ම ලංකාවේ available. හැබැයි ලංකාවේ එක බ්‍රෑන්ඩ් එකක්වත් මෙතන නැහැ. මොකද ඒකට හේතුව මොකද්ද? ලංකාවේ හැම බ්‍රෑන්ඩ් එකක්ම නැත්තේ. එක බ්‍රෑන්ඩ් එකක්වත් නැත්තේ මොකද ඒකට හේතුව? අපි සියල්ලම ඉම්පෝර්ට් කරලා පිටරට බ්‍රෑන්ඩ්ස් තමයි දැන් ලංකාවේ යූස් කරන්නේ. හැබැයි අපි අපේම බ්‍රෑන්ඩ්ස් කවදාකවත් ඉස්ටැබ්ලිෂ් කරලා මැනුෆැක්චර් කරලා පිටරට යවනවා අපි. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකේ තැනක් අපිට ගන්න තාම විදියක් නැහැ. මොකද ඒකට හේතුව හැමදේම ඉම්පෝර්ට්. ලංකාවට ඩොලර් ප්‍රශ්නේ ආවෙත් මේකින්දනේ. ඩොලර් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේකින්ද. හැමදේම ඉම්පෝර්ට් කරලා රටේ තියෙන සල්ලි තමයි පිටරට යන්නේ. හැබැයි ලංකාවේ ප්‍රොඩක්ට් එකක් පිටරට යවලා අපි ඒක එක්ස්පෝර්ට් කරලා ඉවර වෙලා අපේ සල්ලි ඒ කියන්නේ පිටරට සල්ලි අපි මේකට ගේන්නේ නැහැ. මේක තමයි ලංකාවේ තියෙන තාමත් තියෙන ප්‍රශ්නේ. මම ඒකයි කිව්වේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ව අපි ඩෙවලොප් කරන්න නම් ඒ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ගේ මේ දේවල් අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් හදන්නේ කොහොමද? බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් මම අර කිව්වා නේද මාකටිං එකේ ඩෙෆිනිෂන් එක. වැලියු එක. ඒතර ඒ ඔන්ටර්ප්‍රෙනර් අපි ටාගට් කරනවා නම් එයාට ඒ වැලියු එක පෙන්වන්න. ඇයි ඔය ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙලා මේ වගේ දේවල් කරන්න කළ යුත්තේ කියන එක. නැතුව නිකන් මේ ලෝන් එකක් දීලා ඉවර වෙලා ඒකට ලෝන් එක පාස් කළා මාසෙට හම්බු නැත්තම් ඒක නෙමෙයි. එයාට ඒ පාත් එක පෙන්නුවා නම් එයා ඔටෝමැටිකලි එයා දන්නවා ඒක ඩෙවලොප් කරන්න. මොකද ලංකාවේ තරම් රිසෝසස් තියෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. ලංකාවේ ගත්තම ඕනම රිසෝස් එකක් available.
ඒ රිසෝස් වලින් යූසේජ් කරගන්න තමයි මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ. ඉතින් ඒ දේවල් ඕගොල්ලෝ මූල්‍ය ආයතනයක් විදියට ඒ අදාළ කට්ටියට දැනුවත් කරන්න. දැනුවත් කරාම ඔටෝමැටිකලි ඕගොල්ලන්ට මේ මාකට්ස් ඊසිලි අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ the best finance company of the year කියලා කිව්වම ඕගොල්ලන්ගේ ආයතනේ වැටෙන්න පුළුවන්. ඕගොල්ලෝ හරියටම ඒ මාකට් එක රීච් කරා නම් ඒ රීච් කරන හැටි මුලින්ම ඕගොල්ලන් දැනගන්න. ක්ලියර්? එතකොට දැන් අපි මේ top 100 brands ගත්තම ඉතින් උදාහරණයට දැන් number 1 තියෙන මේ Apple phone එක. දැන් හැමෝම ගාම Apple phone එකක් තියෙනවා. හරිද? එතකොට අපි ෆෝන් එකේ මොකද කරන්නේ? සාමාන්‍ය කෝල් එකක් ගන්න, SMS යවන්න, WhatsApp යවන්න, ඉන්ටර්නෙට් යූස් කරන්න, කැමරාස් ඕවා තමයි කරන්නේ. හැබැයි මේකම අපි පිටකොටුවේ තියෙන රුපියල් 15000ට තියෙන ෆෝන් එකෙන් කරගන්නත් පුළුවන්. හැබැයි අපි බ්‍රෑන්ඩ් එකක් විදිහට තෝරගන්නේ ඇයි? බ්‍රෑන්ඩ් එකක් විදිහට තෝරගන්නේ අපිට ඒක ප්‍රස්ටීජ් එකක් කියලා හිතාගෙන. ප්‍රස්ටීජ් කියන ඉවර වෙලා. දැන් Apple ෆෝන් එකක් බලන්නකො Apple ෆෝන් එක යූස් කරන කෙනෙක් ඒකේ බෑක් කවර් එකක් වුණොත් පිටිපස්සේ රවුමක් වගේ කපලා ඉවර වෙලා ඒකේ ලෝගෝ එක අපි ඒකලා තියෙනවා. අයියේ තමන් Apple ෆෝන් එකක් යූස් කරනවා කියලා පෙන්නන්න. ඒතර ඒ කම්පැනි කෙනා අයිඩෙන්ටිෆයි කරලා දිනවා හරි ඕකේ. ප්‍රස්ටීජ් එකක් විතර පෙන්නන්න ඕන නම් මෙයාට මේ බෑක් කවරේ අපි මෙන්න මේ එකක් කරලා දෙන්න ඕනේ කියන එක. ඔයාලට තේරෙනවද? ඒ තමන් යූස් කරන බ්‍රෑන්ඩ් එක එළියට පෙන්වන්න නම් ඒ දේවල්. ඒ කියන්නේ එයා ඒ මාකට් එක ඇනලයිස් කරලා තියෙනවා. කස්ටමර්ගේ needs and wants identify කරලා තියෙනවා. ඒකට value එකක් පෙන්නලා තියෙනවා. ඒ වගේ තමයි මේ හැම ආයතනයක්ම ඒ values පෙන්නලා තියෙනවා. ඒ values පෙන්නලා තිබ්බ හින්දා තමයි මේවා top 100 brands in the world කියන එක වෙලා තියෙන්නේ. clear? එතකොට මේ course එක දැන් මේ ඕගොල්ලන්ට මේ සන්ධිය ඇවිල්ලා තියෙනවා මේ course එකක් මේවා කරන්න. එතකොට මේ program එකේදී ඇත්තටම මේක 3 months program එකක්. මේ ඕගොල්ලන්ට මේ දැන් මේ modules පේනව නේද? පේනවා. okay මේ modules වලින් basics මම දැන් මේ මෙච්චලා ඔයගලන්ට දැන් මම කිව්වේ introduction to marketing. මොකද ඕන තැනක marketing එකේ ඉතිහාසය අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරිද? දෙවෙනියට පෙන්නන්නේ marketing environment. marketing environment කියලා කියන්නේ දැන් අපි මෙතනදී ඉගෙන ගන්නවා අපි අපේ business එකක් හරි නැත්නම් අපේ job එකක් කරන තැන හරි අපිට environmental factors වලින් effect වෙනවා. උදාහරණයක් ගත්තම මාරු වෙලා නෑ මේ හිලල්. ස්ලයිඩ් එක මාරු නැද්ද? නෑ. දැන් හරි. දැන් හරිද? ඔව් හරි. හරි. එතකොට දෙවෙනි මොඩියුල් එකේදී කියන්නේ මාකටිං එන්වයරන්මන්ට්. එතකොට අපි බිස්නස් එකක් හරි නැත්නම් අපි ජොබ් එකක් කරන් යනකොට එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් වලින් අපිට ඉෆෙක්ට් වෙනවා. උදාහරණයක් ගත්තම පොලිටිකලි අපිට බලපානවා. පොලිටිකල් ඉෂුස් ආවම පස්සේ දැන් මේ දවස්වල පොලිටිකල් ඉෂුස් සෑහෙන්න යනවා. එතකොට ඒවා අපිට ඉෆෙක්ට් වෙනවා අපේ බිස්නස් වලට. එතකොට ඉකොනොමික් ක්‍රයිසිස් අනිවාර්යයෙන්ම අපිට බලපාලා තියෙනවා. එන්වයරන්මන්ටල් ඉෂුස් දවස ගානේ වහිනවා පායනවා. අපිට මේව නවත්තන්න බෑනේ. අපිට අපේ බිස්නස් එක කරගන්න ඕන නෑ පායන්න විතර පුළුවන්. අන්න එහෙම කියන්න බෑනේ අපිට. ඒවට අපිට ඉෆෙක්ට් කරන්න. ඒ කියන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට මේවට මුහුණ දෙන්න වෙනවා. economic crisis, environmental crisis, එතකොට social crisis, technology crisis. එතකොට මේ දේවල් වලින් මොකද දැන් technology crisis කිව්වම technological මේ fact එකක් කිව්වම ඔයගොල්ලෝ දන්නවා මම දැන් කිව්වා වගේ AI fact එකක්. ඉස්සරහට ඔයගොල්ලන්ගේ jobs under risk. ඒකට හේතුව දැන් බලන්න දැන් ඇමරිකාව වගේ රටවල් වල operation surgeries ඩොක්ටර්ස්ලා නෙමෙයි දැන් කරන්නේ AI තාක්ෂණය උපයෝගී කරන තමයි කරන්නේ. ඒතර නිවුස් රීඩර්ස්ලා දැන් ඔයගොල්ලන්ගේ ජොබ් එක මොකද AI කියන දේ ආවේ මොකටද? මිනිසාගේ ජොබ් එක මිනිසා විසින් කරන දේ ඉතාමත් කාර්යක්ෂමව සහ ඉතාමත් ඒ කියන්නේ මැෂින් එකක් මාර්ගයෙන් කරන්න තමයි ඒක ගෙනල්ලා තියෙන්නේ. ඒතර මිනිසාගේ ජොබ් එක කියන එක රිස්ක් එකක්. මම ඒකයි කිව්වේ. තමන් අප්ග්‍රේඩ් කරේ නැත්නම් ඉස්සරහට තමන්ට ෆියුචර් එකක් නැහැ. මතක තියාගන්න ඒක. මම දන්නේ ලංකාවේ වේද නැද්ද කියන එක. හැබැයි ඩෙවලොප් කන්ට්‍රීස් වල දැනටමත් ඒගොල්ලෝ වැඩ කරගන්නේ AI මාර්ගවලින්. ඕකේ. එතකොට සමහර ෆැක්ටර්ස් මම කිව්වා වගේ ටෙක්නොලොජිකල්, again ethical, ඒ වගේම law factors ඒ හැම එකක්ම තමන්ගේ බිස්නස් එකට බලපානවා. ඒක තමන්ගේ බිස්නස් එකට බලපාලා අපිට වෙනස් කරන්න පුළුවන් මොකද්ද මේ මාකටිං මික්ස්. මේ තුන්වෙනි මොඩියුල් එකේ තියෙන මාකටිං මික්ස්. ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එකට ප්‍රයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඒක ප්ලේස් කරන්න පුළුවන්. ප්‍රොමෝෂන් කරන්න පුළුවන්. sorry
පේනවද ස්ක්‍රීන් එක? ඔකේ නෝ. ඔව්. එතකොට මාකටිං මික්ස් එකේදී කියලා දෙන්නේ ඒ අනුව අර වගේ එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් ඇවිල්ලා Tamanගේ කම්පැනි එකේ තියෙන ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කොහොමද අපි ඩෙවලොප් කරන්නේ? චේන්ජ් කරන්නේ කොහොමද? මම අර මාකටිං ඩෙෆිනිෂන් එකට අගේන් ආවොත් එහෙම අර මම කිව්වාගේ වෝන්ස් වෙනස් වෙනවා වගේ මේ නිසාගේ වුමනාව වෙනස් වෙනකොට කොහොමද අපි ඒකට අනුබද්ධත වෙලා කොහොමද අපි ඒකට මූණ දෙන්නේ? මූණ දීලා අපි අපේ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්නේ කොහොමද? මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අනුව. මාකට් මික්ස් කරන්නේ එක කරන්නේ කොහොමද කියන එක තමයි මේ තුන්වෙනි මොඩියුල් එකේදී උගන්වන්නේ. ඊට අමතරව ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ලෝ. ඊට පස්සේ ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් HRM. අපි කොහොමද කෙනෙක්ව රික්‍රූට් කරනවා නම් ඒ රික්‍රූට් කරද්දී යාට සැලරි එකක් දෙන්නේ කොහොමද? එයාට කම්පෙන්සේෂන්ස් දෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් මේ HR එකේ උගන්වනවා. ඊළඟට තියෙනවා 6 මොඩියුල් එක segmentation targeting and positioning. segmentation targeting and positioning කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ගේ බිස්නස් එකේදී ඕගොල්ලෝ කස්ටමර් කෙනෙක්ව ටාගට් කරනවා. ඕගොල්ලන්ගේ සෙග්මන්ට් එක කවුද කියන එක මුලින්ම හොයාගන්න ඕනේ. දැන් සමහර මිනිස්සු තමන්ගේ සෙග්මන්ට් එකක්වත් දන්නේ නැතුව ඔය ක්ලයන්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා වෙලා තමන්ගේ කාලේ නාස්ති කරනවා. හැබැයි තමන්ගේ හරි සෙග්මන්ට් එක හොයාගන්නේ කොහමද? ඒගොල්ලන්ව ටාගට් කරන්නේ කොහොමද සහ ඒගොල්ලන්ගේ තමන්ගේ විකුණන ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කොහොමද ඒගොල්ලන්ට පොසිෂන් කරන්නේ? ඒගොල්ලන්ගේ ඔළුවට දාන්නේ කොහොමද? segmentation targeting and positioning. අන්න ඒක උගන්වනවා මොඩියුල් නම්බර් 6 එකේ. ඊට පස්සේ consumer and organization buying behavior. ඇත්තටම මම මේ අපි ඉන්න තැන දැන් අපි අපේ ඒරියා එකේ කස්ටමර්ස්ලා මේක ගනීද? අපේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක ගනීද? Tamanට විකුණ ගන්න පුළුවන් හැකියාවක් තියෙයිද? ඕකේ මෙතන හරි ගියේ නැත්නම් අපි එන වෙන තැනකට යමු. වෙන තැන අපි බලන්න ඕනේ. ඒ බලද්දී කොහොමද අපි කරන්නේ? 8 මොඩියුල් එක fundamentals of finance. අපි අපේ ආයතනයේ දේවල් අපි දැනගන්න ඕනේ. අපේ ආයතනයේ ලාභය මොකද්ද? ලාභය මොකද්ද? මේකේ අතිරික්තයක් තියෙනවද? ආදායම මොකද්ද? මේකේ වියදම් මොනවද? මොකද දැන් ඕගොල්ලෝ টপ මැනේජ්මන්ට් එකට යනකොට සාමාන්‍ය මිඩල් මැනේජ්මන්ට් එකේම යනකොට ඕගොල්ලන් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ආයතනයේ කොස්ට් කටින් කියලා කිව්වන් පස්සේ අපි කොහොමද මේ දේවල් දැනගන්නේ? එතකොට මේකේ ලාභය මොකද්ද කියලා දැනගත්තොත් අපිට කොස්ට් කටින් කියන එක කරගන්න පුළුවන් වෙන්නේ. तो फंडामेंटल उगन्वना फाइनेंस की मॉड्यूल नंबर 9 के उगन्वना मार्केटिंग इन्फॉर्मेशन सिस्टम एंड रिसर्च මෙතනින් තමයි මේන් පොයින්ට් එක රිසර්ච් එකක් කරන්නේ අපි කොහමද රිසර්ච් එකක් අපි දැන් කම්පිටිටර් කෙනෙක් ඇනලයිස් කරලා බලන්නේ කොහමද සාමාන්‍යයෙන් අපි හැමදාම කම්පැනි එකේ කියන අපිට බිස්නස් නෑ අපිට මේක මෙහෙම අපි හැබැයි රිසර්ච් එකක් කරලා බලලා තියනවාද මාකට් එකේ තියෙන ඔපචුනිටිස් මොනවද කස්ටම් කම්පිටිටර් ඇනලයිස් කරලා අපි බලලා තියනවාද අන්න ඒක බලලා තමයි අපි මොඩියුල් නම්බර් 10 එකේදී උගන් මොකද කරන්නේ අපේ ප්‍රොඩක්ට් එක ප්ලෑන් කරනවා ඒක බ්‍රෑන්ඩ් කරන්න ඕනේ නිසා ඩෙවලොප් කරන්නේ කොහොමද එකම දේ ගිය අවුරුද්දේ වික්කා නම් මේ අවුරුද්දේ අපිට මේ growth එකක් ගන්න නම් මේකට තව added value එකක් අපි දෙනවද බ්‍රෑන්ඩින් කරන්නේ කොහොමද මේක ප්ලෑන් කරන්නේ කොහොමද අන්න ඕගොල්ලන්ට ඒ දේවලුත් මෙතනදී කියලා දෙනවා ඊට පස්සේ අපි ප්‍රයිසින් කරන්නේ කොහොමද ඩිස්ට්‍රිබියුෂන් කරන්නේ කොහොමද ප්‍රොමෝෂන් කරන්නේ කොහොමද සහ මාකට් එක ප්ලෑන් කරන්නේ කොහොමද මාකට් එක ප්ලෑන් කරලා ඒක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද මාකට් එක අපි අතට ගන්නෙ කොහොමද අපි the best finance services කියන තැනට අපි එන්න නම් අපි ඒක කන්ට්‍රෝල් එක අතට ගන්නෙ කොහොමද සහ ඩිජිටල් මාකටිං කරන්නේ කොහොමද දැන් ඔයගොල්ලෝ කට්ටියක් ඩිජිටල් මාකටිං කරනවා ඉතින් පර්සනලයිස් මම මේ අහවල් නම දාලා ඉවර වෙලා මම finance solutions කියලා ඉවරලා මෙන්න මේම දෙනවා දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන ඉන්ෂුරන්ස් කට්ටිය උඹක් තියෙනවා ඒගොල්ලන්ගේ නම දාලා ඉවරලා ඒගොල්ලන්ගේ contacts leads හොයාගන්නේ ඒගොල්ලන්ගේ වෙනම pages හතර ඉවරලා දානවා. හැබැයි සමහරවිට දැන් ඉන්ෂුරන්ස් එකට ඕකේ. හැබැයි ඕගොල්ලන්ගේ කස්ටමර්ස්ලා sometimes Facebook එකේ නැතුව ඇති. ඕගොල්ලෝ දැනගන්න ඕනේ මගේ හරි segment එක ඉන්නේ මොන social media platform එකේද. එයා LinkedIn එකේද ඉන්නේ. එහෙම නැත්නම් Instagram එකේද ඉන්නේ. එහෙම නැත්නම් WhatsApp campaign ද කරන්න ඕනේ. මම මොන වගේ දේවල්ද කරන්න ඕනේ. ඒගොල්ලන්ව again ඇතුළට ගන්න. මේ මෙන්න මේ තියෙන modules තමයි එකතුවක් තමයි මේ course එකේදී මේ මාස 3ක් තිස්සේ සහ පැය 46ක් තිස්සේ ඔයගොල්ලන්ට මේකේ උගන්වන්නේ. මේකේ ලොකු සංකල්පයක් තියෙනවා මම ඇත්තටම කතා කරන්න ගියොත් මම ඔන්ලයින් වලට වැඩිය ඇත්තටම ෆිසිකල් වලට තමයි මම කරන්නේ. ඇත්තටම කැමති මොකද ෆිසිකල් වලින් ඔයගොල්ලන්ගේ අප්‍රෝච් එකත් මට බලා ගන්න පුළුවන් මොන වගේ දෙයකින්ද යන්නේ කියන එක. ඉතින් මේක තමයි කෝස් එකේ කන්ටෙන්ට් එක තියෙන්නේ. ඉතින් සන්ධ්‍යා ඔයගොල්ලන්ට තවත් විස්තර කරයි කවද මොකද ක්ලාසස් තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් මේ හම්බෙච්ච පොඩි වෙලාවේ මම හිතනවා මට පුළුවන් උපරිම මන් දුන්නයි කියන එක ඔයගොල්ලන්ට මොන හරි ක්ලැරිෆිකේෂන්ස් තියෙනවද?
So මම සෙෂන් එක ඉවර කරන්න කලින් මම පොඩි දෙයක් කියන්න කැමතියි. සාමාන්‍යයෙන් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් අපි හැම එකටම මේ පේමන්ට් එකක්, ෆී එකක් ඕම කියලානේ අපි කියන්නේ. හැබැයි මම සාමාන්‍යයෙන් මම බිලිව් කරන දෙයක් තමයි අපිට දෙයක් රිටර්න් හම්බෙනවා නම් අපිට දෙයක් ROI කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති return on investment කියලා ඉවර වෙලා අපිට දෙයක් රිටර්න් එකක් හම්බෙනවා නම් අපි ඒකට මුලින්ම යොදවනවා නම් ගාණක් amount එකක් අපි ඒකට කියලා කියන්නේ investment එකක්. මෙතන ඔයගොල්ලන්ට මේ පින්තූරයෙන් පේනවා ඇති උසේන් බෝල්ට් කියන මේ පුද්ගලයා. හැමෝම දන්නවත් ඇති මේ පුද්ගලයා ස්ලයිඩ් එක මාරු වෙලා නැහැ. sorry. දැන් පේනවද? ඔව් පේනවා. හරි. මේ පින්තූරය ඔයගලන්ට පේනවා ඇති. මෙතන ඉන්නේ උසේන් බෝල්ට් ජමයිකන් ප්ලේයර් කෙනෙක්. ජමයිකන් ප්ලේයර් කියලා කියන්නේ ඇත්ලටික් ප්ලේයර් කෙනෙක්. එතකොට මේ පුද්ගලයා මේක පරණ ඩේටා එකක් 9 gold medals in 3 Olympics. Olympics 3ක gold medal 9ක් අරන් තියෙන පුද්ගලයෙක්. එතකොට මේ gold medal 9ම ගන්න හරිද? එයාට ඇත්තටම ගිහලා තියෙන්නේ 115 seconds. ඒ කියන්නේ තප්පර 115 වගේ. ඒ කියන්නේ විනාඩි 2ක කාලයක් වගේ තමයි ගිහලා තියෙන්නේ ට්‍රැක් එකේ දුවන්න. හැබැයි විනාඩි 2ක කාලයක් දුවන්න එයා earn කරලා තියෙනවා ඩොලර් මිලියන 119ක්. නිකන් මිලියන නෙමෙයි ඩොලර් මිලියන 119ක් එයා earn කරලා තියෙනවා ඒ තප්පර 115 දුවන්න. එතකොට ඒක සාමාන්‍යයෙන් 1 මිලියන් ඩොලර් එකක් වෙනවා 1 සෙකන්ඩ් එකක. 1 සෙකන්ඩයක් කියලා කියන්නේ මෙහෙම කරන්න කලින්. මෙන්න මෙහෙම කරන්න කලින් 1 මිලියන් ඩොලර් එකක් එයා earn කරලා තියෙනවා. ඒතර ඒක ලේසි වැඩක් නෙමෙයි. ඔයගොල්ලන් කැල්කියුලේට් කරලා බලන්න ශ්‍රී ලංකන් රුපීස් වලට අනුව. බට් ඒ හැම විනාඩි දෙකටම අර තප්පර 115ටම එයා ට්‍රේන් වෙලා තියෙනවා අවුරුදු 20ක්. අවුරුදු 20ක් එයා ඒ ට්‍රේන් වෙලා තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. මොකද ඒ අවුරුදු 20 ඇතුළත එයා නොයෙකුත් කැපකිරීම නොයෙකුත් ගොඩාක් දේවල් වියදම් කරලා ඇති මේ කරලා ඇති සපත්තු නැතුව සපත්තු ගන්න අරගෙන ඇති එයාගේ අතෙන් සල්ලි වියදම් කරන් ගිහිල්ලා ඇති ඇවිදලා ගිහිල්ලා ඇති පයින් ගිහිල්ලා ඇති සෑහෙන අවුව වැස්ස නොබලා සෑහෙන කාලයක් අවුරුදු 20ක කාලයක් එයා ඒකට ට්‍රේන් කරලා තියෙනවා. එයා ඒ ට්‍රේන් කරපු කාලේ හිතුවොත් එහෙම අවුරුදු 5ක් හරි 6ක් හරි ගිහිල්ලා මම මේක කරන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම එහෙනම් මේ බ්‍රෑන්ඩ් එක මේ උසේන් බෝල්ට් කියන මේ බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ. බට් එයා ඒක ගිව් අප් කරේ නැහැ. එයා ඒක ට්‍රේන්ඩ් වුණා. අවුරුදු 20ක්ම එයා ඒකට කැප කරා එයාගේ කාලේ. අවුරුදු 20 කැප කරාන් පස්සේ ඉතුරු අවුරුදු ගානම එයාට ස්මූත්ලි ඉන්න පුළුවන් වුණා ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එක. එදා ඒ කරපු ඉන්වෙස්ට්මන්ට් එක අවුරුදු 20 කරපු ඉන්වෙස්ට්මන්ට් එක තමයි එයාට රිටර්න් එකක් ආවේ. මට ඔයගොල්ලන්ට කියන්න දීලා තියෙන්නේ ඔයගොල්ලෝ පරක්කු නැහැ. සමහර කට්ටිය හිතනවා ඇති මම දැන් වයසයි මට දැන් ඒජ් එක ගිහිල්ලා තියෙන්නේ මම දැන් කරන්න බෑ මට වෙලාවක් නැහැ මම මේකත් එක්කම කාලය යනවා කියලා ඉවලෙ හිතුවොත් ඔයගොල්ලන් තමයි ඒකටම මේකක් දාගන්නේ බ්ලොක් එකක් ඔයගොල්ලන්ගේ ෆියුචර් එකට. ඉතින් ඒ බ්ලොක් එක කඩන්න. බ්ලොක් එක කඩලා තමන් හිතන්න. මොකද මම හැමෝටම කියන දේ තමයි මගේ ඔබීස් තියෙන්නේ 5 ඔබීස්. A person should be getting a 5 ඔබීස්. අනිවාර්යයෙන්ම මේ ඔබීස් පහ තියෙන්න ඕනේ. Want to make you money. තමන් හිතාගන්න තමන්ට ආදායමක් ලැබෙන්නේ මොන මාර්ගයකින්ද කියලා ඉවල්ලා. ජොබ් එකක් කරලා මම හැමෝටම කියවනේ ජොබ් එකටම සීමා වෙන්නත් එපා. හරිද? මේක මගේ පර්සනල් ඇඩ්වයිස් එකක් ඔයගොල්ලන්ට. ජොබ් එකටම සීමා නොවි තමන්ගේ කැපබිලිටි මොකක්ද කියන තමන්ට කරන්න පුළුවන් නම් සෙන්ස් රෝදිලිද හරි තමන්ගේ මොකක් හරි දෙනවා තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න. ඒකෙන් ආදායමක් ලබා ගන්න. මොකද්ද කරන්න පුළුවන් කියන එක හොයා ගන්න. Want to make you money. කවුරුත් ඔයගොල්ලන්ට කියන්නේ ඕනේ මේක කරන්න එපා කියලා කියන්නේ නැහැ. මේක කරන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන්ගේ ස්පෙෂැලිටි එකක් තියෙනවා නම් මොකද හැමෝටම තියෙන ස්පෙෂැලිටි එකක්. බලන්න ඒකින් ඔපචුනිටි එක මොකක්ද ගන්න පුළුවන් කියලා ඉවල්ලා. ඊට පස්සේ want to keep you in shape. Want to keep you in shape කියලා කියන්නේ ඇත්තටම මෙඩිටේෂන් එකක් කරලා තමන්ට ව්‍යායාමයක් කරලා ඉවල්ලා තමන්ට ස්පෝර්ට්ස් කරන්න පුළුවන් නම් ඒ ටික කරන්න. ඊට පස්සේ want to stay creative. creative කියන එක ඔයගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම ඇතුලේ තියෙනවා. බට් ඒක එළියට දාන්න තමයි ඔයගොල්ලන් දන්නේ නැත්තේ. ඉතින් ඒ හින්දා මට කියන්න තියෙන්නේ ඒක කොහොමද එළියට දාගන්නේ? මොකද ඔයගොල්ලන් ක්‍රියේටිව් වෙන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ව ගෲම් කරගන්න ඔයගොල්ලන්ගේ so අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒ දේවල් කරගන්න. ක්‍රියේටිවිටි අනිවාර්යෙන් ඔළුවට ගන්න. හතරවෙනි එක තමයි want to build knowledge. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මැරෙන තාක්කල් අනිවාර්යෙන්ම build up කරගන්න. මොකද knowledge කියන එක නතර කරගන්න එපා. always studies කරගන්න. මොනවා කියලා කියන්නේ යාගේ පාර්ට් එකේ ලයිෆ් එකේ පාර්ට් එකක් ඉවරයි.
එයින්ද තමන් මොකක් හරි දෙයකින් හරි මොන හරි දෙයකින් මම කියන්නේ මාකටිං විතර ඉගෙන ගන්න කියලා වෙලා මොන හරි දෙයක් ඔයගොල්ලෝ මම අර කිව්වානේ want to make you money අන්න ඒ money හම්බ කරන්න ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ ක්‍රමය හරි ඉගෙන ගන්න බලන්න want to build knowledge ඊට පස්සේ තමයි ඔයගොල්ලෝගේ මේනේ තමයි grow your mindset grow කරගන්න always තමන් අර එකම තැනක ඉන්නේ නැතුව think out of the box ඒ කියන්නේ හැමදාම එකම විදිහට හිතන්න නැතුව වෙනස් විදිහට හිතලා ඉවර වෙලා දෙයක් ඔළුවට මාගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක grow කරගන්න. ඕක තමයි මට තියෙන එකම ඇඩ්වයිස් එක ඕගොල්ලන්ට දෙන්න. ඉතින් ඕගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකක් කරාම ඕගොල්ලන්ට ඇත්තටම දැනගන්න පුළුවන් මම ඉන්නේ කොතනද සහ මම මේක කරාන් පස්සේ කොතනක කොයි වගේ ලෙවල් එකද ඉන්නේ කියන එක ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. මොකද ආයතනයක සමහර කට්ටියට ටාගට් එකක් දුන්නාම ඒගොල්ලන්ට ඒ ප්‍රෙෂර්ස් දරා ගන්න බැරිව අයින් වෙනවා. ඒතර මේක නෙමෙයි සොලියුෂන් එක. මේකට සොලියුෂන් එක මොකද්ද? මේ සොලියුෂන් එක කරගන්න මම මොනවද මගේ නොලෙජ් එකට මම දා ගන්න ඕනේ. එතකොට මම මගේ බ්‍රෑන්ඩ් එක මගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක මම ඩෙවලොප් කරගන්න ඕනේ කොහොමද කියන එක තමයි මෙතනදී ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ. ඉතින් thank you very much for the listen. ඒ වගේම education ladder එක තියෙනවා මෙතන මේ ස්ක්‍රීන් එකේදී ඔයගොල්ලෝ මේ PCM එක කරා නම් මේ PCM එක සාමාන්‍ය ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් තමිල් මීඩියම් තුනෙන්ම තියෙනවා. මොකද මේ බේසික් ඉගෙන ගන්න භාෂාව ගැටලුවක් කරගන්න එපා. මොකද සමහර කට්ටිය ඉංග්‍රීසි වලට බය වෙලා මම මේක කරන්නේ මට කරන්න බෑ කියන ඒ බය වෙනවා. මොකද මේක තමයි සිංහල මීඩියම් තමිල් මීඩියම් වලින් අපි දීලා තියෙන ඉනිෂියල් එක. ෆස්ට් එක ගන්න අනිවාර්ය නොලෙජ් එක උඩට දාගන්න එපානේ අපි. ඒ නොලෙජ් එක දාගන්න භාෂාව ගැටලුවක් නෙමෙයි. ඒතර ඊළඟ පාතේ තමයි NDSM කියලා එකක් තියෙනවා. National Diploma in Sales Management. මේක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ PCM වලින් පස්සේ ඩිරෙක්ට් ඔයගලන්ට PG DIP එකට යන්න පුළුවන්. Post Graduate Diploma in Marketing Management යන්න පුළුවන්. මේකෙන් පස්සේ ඔයගලන්ට මාස්ටර්ස් කරන්න පුළුවන්. මාස්ටර්ස් කරාන් පස්සේ ඔයගලන්ට ස්ටේටස් ක්වොලිෆිකේෂන් එහෙම නැත්නම් ડોක්ටරේට් PhD ඕන දෙයක් ඔයගලන්ට කරන්න පුළුවන්. ඒතර මේ පටන් ගන්න මේ බේසික්ස් ලෙවල් එක level 7 තියෙන මේ PG DIP එක දක්වාම යන්න පුළුවන් පාත් එකක් තමයි ස්ලිම් එකේ මේ පාත් එක. මේ NDS PG DIP නම් අතර ඕන ලොකු සංකීර්ණ ගොඩක් දේවල් මම කියන්නේ ඔයගොල්ලන්ට පටන් ගන්න ඉතාමත් අඩු තැනකින් පටන් අරගෙන ඔයගොල්ලන්ගේ knowledge එකට දෙයක් add කරගන්න. ඔයගොල්ලන් දැන් ටොප් කරන් යනවා ඇති මාකට් එක ඔයගොල්ලන්ගේ customers ගොඩක් ඇති. but ඒ customers ලා return කරගෙන තවත් අලුතින් add කරගන්න දෙයක් තමයි මේ programs වලින් ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක ඔයගොල්ලන්ට clear කියලා වෙලා මෙතනදී මගේ නම්බර් එක තියෙනවා ඔයගොල්ලන්ට ඕන නෝට් කරගෙන ඔයගොල්ලන්ට විස්තර අහගන්න පුළුවන්. ඉස්සරහට අපි ඔය පැත්තට ආවොත් එimhe හම්බෙමු. thank you very much for the listening. ඔයගොල්ලන්ගේ time එක කාලය ඇත්තටම අපිට වටිනවා. ඉතින් thank you very much once again. ඔයගොල්ලන්ගේ time එක අපිට allocate කරාට. So thank you. Thank you, Mr. Nal. මොනාරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කතා කරලා අහගන්න පුළුවන්. මොකක්ද ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවද? Any clarifications? නෑ. Okay, thank you. Thank you very much then. Thank you. Okay, good luck.